හරි අදත් අපි පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ ඇවිල්ල තියන්නේ මෙන්න මෙතැන්ට කට්ටකරුවලයි මුකුත් පේන්නෑ ලෑසිරේට තම මොනහරි පොඩ්ඩක් කරි පේන්නේ එන්න මෙතනින් තම අපි වැඩේ පටන්ගන්න යන්නේ ගොල බලාගන්න මොකද වෙන්න කියලා සුපි විඩිගත්තමයි අදත් කරන්න යන්නේ කවුරුත් කරපු නැති එක්ස්පෙරිමෙන්ට් එක ලංකාවේ වැඩිය වංතන දැකලා නැතුව ඇති කට්ටිය ගොඩක් අය ඔන්න දැකල්නෑ විඩියෝ කරනවා කියලා එකට කියන්නේ ඉරට කූඩුවයි සෙල්ලම කියලා ඔගොලොත් බාන මට පොඩි තැනක් හදාගන්න ඕනේ වෙලාව මේක ගොඩක් රෑ අර 12ක වෙනකං ඉඳලා කරන සෙල්ලමන්නේ මේ වෙලාව තාම 7:46යි ගෙන හවස රෑ 7:46යි හයත් 9ත් අතර කරන්න ඇති මේ සෙල්ලම මම පොඩ්ඩක් තැනක් හදාගනිවරලා විඩිය කෝන් කරන්න ගොඩකින්න හරි අද නම්මන් හිතන ලොකු අවුල නැති මොකද රෑවෙනකං හිටිය නෑ වීඩියෝ ගන්න පටන් ගන්න පොඩි ඇට උන් දෙක තුනත් තියෙන මං ඉදිගේ විස්තරේවාට කියන්න අලබාලනම් පොඩිපොඩි කදිය කැහෙන සත්තු එන්නදී ප්‍රශ්නයන් නෑ වට අපිටාවේ මොකක්වත් නෑ කවුරුත් නෑ වන්තනයෙන් ඉන්න මෙතන දස් කොලන් ටික තමයි දී ප්‍රශ්නයන් නෑ කියල හිතනවා මේකත් ටිකක් වෙන සෙල්ලම ඇත්තරම කරන්න හිටිය බ්ලඩිමේරිකෙන සෙල්ලම ගොඩක්කාගේ රික්ටිස්ට ඇවිල තිබල මේ බ්ලඩිමේරි කරන්නගේ තුන් අතර පාරක්ම කරා තැන් කීපයක වැඩේ හරිගේනෑ මුකුත් ගෙන වෙනසක් මුකුත් දැක්කි නෑ දකින්න මුකුත් තිබෙන ඉතින් YouTube එකට අපි පේචනලක කවුර කෙනෙක් ඇවිල බලන්න මොක්කරි විශේෂ දෙයක් කලුද්දයක් තියනොද කියල බලන්න ඉතින් මුකුත් නැතුව නිකං අන්තිමේදී කියලා මේක මුකුත් උන්නෑ කියලා කියන්න වීඩියෝ එකක් දාලා වැඩක් නැති හින්දා ඒක වීඩියෝ එක දැම්මේ නැහැ හැබැයි තව උත්සාහ කරනවා හරියන්නේ නැත්නම් කනත්තට හරි ගිහිල්ලා කරලා බලනවා ඒක හරියයිද කියලා තාම නම් හරි ගියේ නෑ ඉතින් අද වෙනස් සෙල්ලමක් ඉතින් වීඩියෝ එකක් දැම්මෙත් නැති හින්දා මෙන්න මේක දාන්න කියලා තමයි හිතන් ඉන්නේ මේක පොඩි ඇටවුමක් ඉරට කුඩුවේ සෙල්ලම කියලා තමයි මේකට කියන්නේ පොඩි ඇටවුමක් කියන්නේ මුකුත් නැහැ මේකේ ඉරටු වලින් නිකන් මෙහෙම වැඳලා තියෙන්නේ හුළඟට එල්ලෙන්නේ මේක ඒස ගන්න මේක මෙදින බිත්තර කෑල්ලක් බැදල පොඩි කෑල්ලක් මෙතන එල්ලලා තියෙන්නේ එන මුකුත් නැහැ ඉරට්ටු ටික තියෙනවා උඩින් උලක් නිකන් දාලා මැද්ද එල්ලෙන්න තමයි මේක තියලා තියෙන්නේ තව ආලෝකෙ නැති දැනක මේක කරන්න ඕනේ මේ ෆ්ලෑෂරේ ඔන්න එකේ තියෙන්නේ ඒක හින්දා මොකක් හරි ප්‍රශ්නයක් වෙයි දන්නෙත් නැහැ දැනට නම් අවුලක් නැහැ මේක මේ විදිහට තමයි අපි කරන්න යන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම පහන පත්තු කර ගන්නවා ඊට සුදු මලක් අඟින් තියාගන්න කියලා කිව්වා වෙන මොකුත් නැහැ මේ ගිනි පෙට්ටිය විතරයි තියෙන්නේ නැතේ කලින් පාර ෆ්ලෑෂර් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා ඇත්තටම මේ ෆෝන් එකේ මං ගිහුවා කලිනුත් ඒ කියන්නේ කාසිපූතිය වීඩියෝ කරද්දී ප්‍රශ්නයක් වුණා ෆ්ලෑෂරේ සෙන්සරේ ඕෆ් වුණා ඇත්තට මේක මොකක් හරි බලපෑමක් කියලා තමයි මම නම් හිතන්නේ මගේ මතය ඔයගොල්ලන්ගේ මතය ඔයගොල්ලෝ ඒක කියන්න ඇත්තටම හරියටම දන්නේ නැහැ කෝකටත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියලා තව ෆෝන් එකක් ගෙනලා තියෙනවා එතකොට අවුලක් වුණොත් මේක ෆ්ලෑෂරේ අවුලන්න ෆෝන් එකේ ප්‍රශ්නයක් කියලා හිතෙනවා නම් ඒක ඔන් කරලා අපි එකෙන් වීඩියෝ එක අරන් බලමු ඉස්සෙල්ලාම කරන්න ඕනේ 9 වෙන්න කලින් මේ වැඩේ කරන්න ඕනේ තාම 7:30 ගාන පැයකටත් වැඩි තියෙනවා 6 ඉඳන් 9 අතර තමයි මේක කරන්න කියලා කිව්වේ ප්‍රශ්නයක් නෑ දැනට නම් බලමු මොකද වෙන්නේ කියලා ඉරට කූඩුවේ සෙල්ලම පහන තියෙන ඉස්සලා පහන පත්තු කරගමු මල ඉස්සරහින් තියෙන්න ඕනේ පොඩි වෝට් කෑල්ලක් නිකන් ගත්තා නැත්තම් මේ පුටුව ගිනි අරගෙන ප්‍රශ්නයක් වෙයි කියලා මම පොඩ්ඩක් මෙහෙම තියලා ගිනි කුර පොඩ්ඩක් ගහ ගන්නවා නැත්තම් තාති අනින් අල්ල ගන්න අමාරු හින්දා ඒනක් දන්නේ ඔන්න පත්තු කරනවා පහන හරි එන බාහිර බලපෑම මුකුත් නැහැ ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ හරි අපි බලමු මොකද වෙන්නේ කියලා අහල පහල ආත්මයක් තියෙනවා නම් මෙන්න මෙතනට එයා එන්න ඕනේ එතකොට මට කිව්ව කෙනා කිව්වේ මේකේ යම් කිසි වෙනසක් පෙනේ කියලා ඇත්තටම මට විස්තරයක් එයා කිව්වෙත් නෑ කරලා බලන්න ඊට පස්සේ ඔයාටම තේරෙයි මොකක්ද උනේ කියලා තමයි කිව්වේ
ඉතින් කරලාම් බල මොකද වෙන්නේ කියලා. දැන්ට නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් විතර ගෑල්ල පහන මල අපි බලමු. අහල පහල යම් කිසි ආත්මයක් ඉන්නවනම් ඔයා වෙනුවෙන් මේ ගෙනල්ලා තියෙන බැදුම් ජාතිය ඔයා පිළිගන්න. ඔයා මෙතන ඉන්නවනම් මොකක් හරි සංඥාවක් අපිට දෙන්න. අහල පහල මොකක් හරි ආත්මයක් ඉන්නවනම් මෙතන දෙන්න. ඔයා වෙනුවෙන් මේ ගෙනල්ලා තියෙන බැදුම් ජාතිය පිළිගන්න. යම් කිසි අවුලක් නැහැ. උලම් පාරක් තියෙන පොඩි නෑ වැඩි පුලන් නම් හෙල්ලෙන්නේ නෑ. ඒත් ප්‍රශ්නයක් නෑ. අහල පහල මොකක් හරි ආත්මයක් ඉන්නවනම් මෙතන දෙන්න. ඔයා වෙනුවෙන් මේ පූජා කරලා තියෙන බැදුම් ජාතිය පිළිගන්න. මරක තියෙන විදිහටම තියෙනවා. මේ පහන නම් පොඩ්ඩක් කුලම් වලට වගේ එළ වෙනවා. එච්චරයි අවුලක් නැහැ. පාරක් තමයි තියෙන්නේ. කොලක් හෙල්ලෙනවා. අහල පහල මොකක් හරි ආත්මයක් ඉන්නවනම් මෙතෙන් දෙන්න. ඔයා වෙනුවෙන් මේ පූජා කරලා තියෙන බැදුම් ජාතිය පිළිගන්න. මං හිතන්නේ මාත් සිදුවේ මේක හරියයි කියලා. මොකද කරන්න කිව්ව වෙලාව සාමාන්‍යයෙන් 12ක වගේ නේ දේවල් කරන්නේ. ඉතින් ඒ හින්දා බලමු. මේ එන්ට නම් වෙනසක් නැහැ. ඒකේ විදිහම තියෙන හෙලවීමක්වත් නැහැ. අහල පහල මොකක් හරි ආත්මයක් ඉන්නවනම් මෙතනට එන්න. ඔයා වෙනුවෙන් මේ ගෙනල්ලා තියෙන බැදුම් ජාතිය පිළිගන්න. ඔයා මෙතන ඉන්නවයි කියලා සංඥාවක් දෙන්න. අපිට අවුලන්නේ තාම වෙනසක් නෑ. අපි බලමු. විනාඩි 6ක් විතර ගියා කියලා සංඥා වීඩියෝ කට් කරලා දාන්නම්. අපි බලමු මොකක් හරි වෙනසක් આવුත් ඉස්සරහට මං ගෙනල්ලා දෙන්නම්. දැන්ට නම් උලක් නැහැ. කිසි වෙනසකුත් නැහැ. හරි අන්තිම පාරටත් අපි කරලා බලමු. අහල පහල මොකක් හරි ආත්මයක් කවුරුන් හෝ කෙනෙක් ඉන්නවනම් බඩගින්නේ පිරේත ආත්මයක් භූත ආත්මයක් තියෙනවා. මෙතෙන් දෙන්න. මේ වා වෙනුවෙන් ගෙනල්ලා තියෙන බැදුම් ජාතිය පිළිගන්න. ඔයා මෙතන ඉන්නවයි කියලා අපිට යම් කිසි සංඥාවක් ලබා දෙන්න. අහල පහල දෙන්න කෙනෙක් ඉන්නවනම් මෙතෙන් පැමිණෙන්න. මෙතන ඉන්නවයි කියලා ඔක්කොරි වැටුණා වගේ තුරුම් බැට්ටියක්ද මන් දන්නේ. උඩ පොල් ගස් අනම් මනම් ඔක්කොම තියෙනවා. ඒකින්ද සමහර විට මේ එහෙම එකක් වෙන්නේ නැති. පේන්නේ නම් ඔලන්නේ කුරුම් බැට්ටියක් වෙන්න ඕනේ. මොකද පොල් ගස් සෙට් එකක් තියෙන හින්දා ඒකෙන් එකක් වෙන්නේ නැති. අහල පහල යම් කිසි ආත්මයක් ඉන්නවනම් කොමී මේක නෑනි විදින හොළු දැක්කතික හොඳන්න වීඩියෝ කර වැදුනද කියලා මේක එල්ලෙන්න ගත්තා. වීඩියෝ උනත් දන්න පොඩකින් මං ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න. ඒක වීඩියෝ වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මට හිතාගන්න බැරුණා මොකක්ද උනේ කියලා. මං මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දි මේක ඉල්ලලා තිබ්බේ විතර කෑල්ල තිබ්බේ නෑ. හැබැයි බිම එතනම තිබ්බා ඒක. තාමත් එතනම තමයි තියෙන්නේ. ඇත්තටම වීඩියෝ එකේ මං දැන් ආයි රිවයින්ඩ් කරලා බැලුවා. වැඩි ලොකුවට එක පේන්නේ නැහැ. බලමු මං zoom කරලා පුළුවන් විදියට මේ දාන්නම් ඒක.
ඉතර කැල මෙහෙම දියලා යනවා උදේට වෙනසත් තිබ මෝගලන් වීඩියෝ ගෙන නැත්තන් මෙතන වීඩියෝ නවත්තනවා ඇත්තරම හොල්මං නැහහි කියල මිනිස්සු විතාන් ඉන්නවනම් එක කියන්න තේරෙන්න එක මොකද මේ පාරණ මට එච්චර ලොකු බයක් දැනුන් නැහැ වෙලාව අවුලක් නැති හින්ද එවුනාට මේක මට හිතාගන්න බෑක අර කාශි භූතයක වගේම තමයි අපි මම මෙතනි නවත්තන්නම් ඉස්සරට මේ වගේම සුපිරි වීඩියෝ ටික කරන්ගන්න මේ වගේ සාර්ථක වෙච්ච වීඩියෝ දැන්ට මේක මෙහෙම තියෙනවා ඉකනම් මාර පිස්සු හැදෙන වැඩක් අනේ වන්ද චෑනලක සබස්ක්‍රයිබ් කල තියාගන්න මොකද ඉස්සරට මේ වගේ සුපිරි වීඩියෝ ටිකත් තවගේන එක්ස්පෙරිමෙන්ට් ගොඩක් කර සාර්ථක වෙච්ච විතර YouTube එකට දාන්නේ අපිත් එක්කම එකතු වෙලා ඉන්නේ